ජීවත් වුණා ස්විස් ජාතිකයෙක්. ඔහුව 2004 දෙසැම්බර් 1 ඝාතනය කරා. පිහි ඇනුමක් සිදු කරලා මේ විදේශිකයව පුළුස්සා දමන. ඔහුගේ කකුල පමණයි ඉතිරි වෙන්නේ. තරුණයා පොල්ලත්තාර ප්‍රදේශයේ ගමන් කරා කියලා දකින ඇසදුටු සාක්ෂිකරුවන් 3 දෙනෙක්. මේ විදේශිකයව ඝාතනය කරන සිදුවීම කිසි කෙනෙක් දකින්නේ නැහැ. දැකපු කෙනෙක් නැහැ. විදේශිකයා එක්ක මේකදර කාලයක් අමුසැමියන් හැටියට ඉන්නව කාන්තාවක් ඇයත් ඉන්නවා ඒද. ඒත් මේ තරුණයා කියනවා මේ පොලිසිය කියන විදිහට මට ඔය ගෙදරට ඇතුල් වෙන්න බෑස්. 2004 දෙසැම්බර් 10 අත්අඩංගුවට ගත්තා නම් 2004 දෙසැම්බර් 5 දකුණු පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ඉදිරිපත් කරන්න බෑ. අපරාධකරුවන් දහසක් නිදහස් වෙලා ගියත් කමක් නැහැ. එක නිර්දෝෂී පුද්ගලයෙක් දඬුවම් ලබන්න බෑ කියලා. එල්ලුම්ගස් නියම වෙලා මරා දැම්මට පස්සේ DNA සාක්ෂි මත අනාවරණ වෙලා තියෙනයි එල්ලා මරා දාලා තියෙන්නේ ඇත්තම අපරාධකාරයා නෙමෙයි කියලා. අපේ රටේ අපරාධ නීතියේ අපරාධකරුවන්ට ලබා දෙන එක දඬුවමක් තමයි මරණ දඬුවම. හැබැයි 1976 අවුරුද්දෙන් පස්සේ අපේ රටේ මරණ දඬුවම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හැබැයි වර්තමානයේ වෙනකොට මේ අද සමාජයේ වෙනකොට තව ටිකක් කතා බහ කරන්න පටන් අරගෙන තියෙනවා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්. මේ ගැන රටේ විවිධ දෙනා විවිධ දේවල් කියනවා මරණ දඬුවම ලබා දීම සම්බන්ධයෙන්. මේ අතරතුරේ තමයි මම පහුගිය දවසක පුවත්පත් සාකච්ඡාවක් එහෙම නැත්නම් පුවත්පත් ලිපියක් දැක්කා. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අදහස් පළ කෙරුණු ඒ අපි හොඳින් දන්න මේ අපරාධ නීති ශාස්ත්‍රයේ ඉතාමත් කීර්තිමත් චරිතයක් හැටියට කටයුතු කරන ජ්‍යෙෂ්ඨ නීතිඥ දර්ශන කුරුප්පු මහත්මයා අදහස් පළ කිරීමක් කරලා තිබුණා ටිකක් වෙනස් විදිහේ. මේ සම්බන්ධයෙන් අහන්න මම එතුමාට කතා කළාම එතුමා බොහොම අපරාධ නීති ශාස්ත්‍රයට වැදගත් කතන්දර කිහිපයක් කරුණු පැහැදිලි කිරීමක් මාත් එක්ක කළා. මම කල්පනා කළා ඒ කරුණු ටික ඔබත් එක්ක බෙදා හදා ගන්න එතුමාට ආරාධනා කරන්න. මොකද ඒ කරුණු ටික ඒ තරම්ම වැදගත් වෙන නිසා විශේෂයෙන් මේ පොදු සමාජයේ ජීවත් වෙන ඔබ මම නොහිතන පැත්තක් ගැන මේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්. ඉතින් මගේ ආරාධනය බොහොම කැමැත්තෙන් එතුමා පිළිගැනීම ගැන මම බට ඔබතුමා කරපු ගෞරවයක් හැටියට මම දකිනවා. බොහොම ස්තුතියි. ඉතාමත් වැදගත් කාලෝචිත මාතෘකාවක් සම්බන්ධයෙන් කතා කරන්න ඔබතුමන් සහභාගී වීම සම්බන්ධයෙන් ඒ ස්තුතිය පළ කරන ගමන් ඔබතුමන්ට ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආයුබෝවන් තිරිනි. බොහොම ස්තුතියි ආරාධනා කරාට. ඔබතුමා මට මේ රසවත් කතාවක් නැත්නම් මේ බොහොම මේ අපේ රටේ ප්‍රධාන පුවත්පතක මේ ලිපිය පළ වෙලා තිබුණා ඔබතුමන්ගේ. විශේෂයෙන් තංගල්ල ප්‍රදේශයේ සිද්ධ වෙච්ච කතාවක් ගැන. අපරාධකරුවෙකුට මරණ දඬුවම ලබා දීමේ කතාවක් ගැන. අපි මේ කතාවෙන්ම මේ වැඩසටහන ආරම්භ කරොත් හොඳයි කියලා හිතුවා. ඇත්තටම මරණ දඬුවම සම්බන්ධයෙන් කතිකාව අවුරුදු ගණනාවක් තිස්සේ ලංකාවේ සමාජය තුළ තියෙනවා. මෑතකදීත් මද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට මරණ දඬුවම ලබා දිය යුතුයි කියන කතිකාව සමාජයෙන් එළියට ආවා. ඇත්තටම ඒ සම්බන්ධයෙන් මම මගේ මුහුණු පොතේ සටහනක් පළ කරා. මරණ දඬුවම ලබා දෙන්න කලින් අපේ රටේ අපරාධ යුක්ති විනිශ්චය පද්ධතිය තියෙන දුර්වලතා නිවැරදි කරන්න ඕන කියලා. එහිදී මම මගේ අත්දැකීමක් ෂෙයා කරගත්තා, හුවමාරු කරගත්තා. ඒ අත්දැකීම තමයි ඔබ ඔය කියන තංගල්ලේ සිදුවීම. මේ සිදුවීම වෙන්නේ තිලිනි 2004 දෙසැම්බර් 1. තංගල්ලේ සීනිමෝදර ප්‍රදේශයේ සුවිසල් නිවසක ජීවත් වුණා ස්විස් ජාතිකයෙක්. ඔහුව 2004 දෙසැම්බර් 1 ඝාතනය කරනවා. මේ ඝාතනයට තිලිනි ඒ සීනිමෝදර මේ විදේශිකයාගේ නිවසේ හිටපු තරුණයෙක්, සේවය කරපු තරුණයෙක් අත්අඩංගුවට ගන්නවා. අත්අඩංගුවට අරගෙන ඔහුට විරුද්ධව මුල් අවස්ථාවේ තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ ඔහුව අධිකරණ ඉදිරිපත් කරලා ඔහුට විරුද්ධව නඩු කටයුතු ආරම්භ කරනවා. ඉන් පසුව ඇත්තටම පොලිසිය විසින් මේ විමර්ශනය කරේ තංගල්ල මූලස්ථාන පොලිසිය විසින් මේ තරුණයා එදා රාත්‍රියේ කියන්නේ මේ විදේශිකයා ඝාතනය කරපු දින රාත්‍රියේ පොල්ලත්තාර ප්‍රදේශයේ කියන ඒ කියන්නේ මේ විදේශිකයාගේ නිවසට ආසන්න ප්‍රදේශයක රාත්‍රී කාලයේ ගිය බවට ඇසදුටු සාක්ෂිකරුවන් කීප දෙනෙක් පොලිසිය ඉදිරිපත් කරනවා. තරුණයව අත්අඩංගුවට අරගත්තාම පාපොච්චාරණයක් කරන තරුණයා ඔහු තමයි මේ විදේශිකයාව ඝාතනය කරේ කියන එක. ඒ පාපොච්චාරණයත්
පොලිසිය ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනවා. ඒ පාපෝච්චාරණයේ මත යම් යම් අපරාධයට භාවිතා කරයි කියන බාණ්ඩ හොයාගන්න අතර පිහියක් තිබෙනවා. මේ විදේශිකයාවට පිහි ඇනුමකින් තමයි ඝාතනය වෙන්නේ. පිහි ඇනුමක් සිදු කරලා මේ විදේශිකයාව පුලුස්සා දමනවා. ඔහුගේ කකුල පමණ ඉතිරි වෙන්නේ. පුලුස්සා දමනවා. ඒ තරුණයා අත්අඩංගුවට අරගෙන පසුව ලඝු නොවන නඩු විභාගයෙන් පස්සේ මහා අධිකරණයේ ඔහුට විරුද්ධව අධිචෝදනා ගොනු කරනවා. ඒ අධිචෝදනා ගොනු කරාට පස්සේ තෙලෙනි ඇතරම ඔහු මේ විදේශිකයාගේ නිවසේ උද්‍යාන පාලකවරයෙක් උයන් පල්ල කියලා අපි කියන්නේ උයන් පල්ලා ඔහු මේ විදේශය ඝාතනයට මාස 8කට විතර කලින් වැටුප මදි නිසා ඔහු ඉවත් වෙලා යනවා. ඊට පස්සේ ඉවත් වෙලා ගිහිල්ලා ඔහු ගාල්ලේ බද්දේගම ප්‍රදේශයේ රැකියාවක් කරමින් තමයි සිටින්නේ. එතකොට ඔහුවට අධිචෝදනා ගොනු කරපුවාම ඔහු වෙනුවෙන් ඔහු කැමති නීතිඥවරයෙක් පත් කරගන්න මුදල් නැති හින්දා මහා අධිකරණයේ විසින් රජයේ නීතිඥවරයෙක්ගේ සේවය ඔහුට ලබා දෙනවා. ඊට පසුව තෙලිනි සිද්ධ වෙන්නේ පැමිණිල්ල විසින් මේ නඩු ඔප්පු කරන්න. ඒ කියන්නේ මේ විදේශිකයා ඝාතනය කරේ මේ කියන තරුණයා කියන එක ඔප්පු කරන්න සාක්ෂිකරුවන් ගණනාවක් ඇඳවනවා. ඒ සාක්ෂිකරුවන් අතර ඉන්නවා මේ විදේශිකයා ඝාතනය වුණු දවසේ 2004 දෙසැම්බර් 1 දින රාත්‍රියේ මේ තරුණයා පොල්ලත්තාර ප්‍රදේශයේ ගමන් කරා කියලා දකින ඇසදුටු සාක්ෂිකරුවන් 3 දෙනෙක්. ඊට අමතරව ඉන්නවා ඒ තරුණයව බස් එකකට නැග්ගුවා කියලා සැක මේ කාලේ යුද්ධ තිබුණා අපේ රටේ. එතකොට ඕනෑම සැකසහිත පුද්ගලයෙක් සම්බන්ධයෙන් ජනතාවට දැනුවත් කරන්න පුළුවන්. ඒ තරුණයව බස් රථයක නැග්ගුවා කියන එක සනාථ කරන්න මේ බස් රථයේ කොන්දොස්තරවරයාත් සාක්ෂියට එනවා. ඊට අමතරව අර අපරාධ නඩු විධාන සංග්‍රහය ප්‍රකාරව අපි ගත්තාම පැමිණිල්ලට හැකියාවක් තිබෙනවා සාක්ෂ්‍යාඥා පනතේ 27 වගන්තිය ප්‍රකාරව මේ තරුණයාගේ ප්‍රකාශය මත හොයාගත්තයි කියන පිහිය උසාවියට ඉදිරිපත් කරනවා. ඒ අනුව මේ නඩුව පරිවේශනීය සාක්ෂි. ඒ කියන්නේ තිරෙනි අපරාධ නඩුවක ඇසදුටු සාක්ෂි නැත්නම් ඍජු සාක්ෂි සහ පරිවේශනීය සාක්ෂි කියන සාක්ෂි කොටස් දෙකක් තියෙනවා. ඇතැම් නඩුවල ඇසදුටු සාක්ෂි නැහැ. ඇතැම් නඩුවල සම්පූර්ණ නඩුව රඳා පවතින්නේ පරිවේශනීය සාක්ෂි මත. සමහර නඩු තියෙනවා ඇසදුටු සාක්ෂිත් තියෙනවා පරිවේශනීය සාක්ෂිත් තිබෙනවා. මේ නඩුවේ මේ විදේශිකයව ඝාතනය කරන සිදුවීම කිසි කෙනෙක් දකින්නේ නැහැ. දැකපු කෙනෙක් නැහැ. දැකපු කෙනෙක් නැහැ. ඒ කියන්නේ ඇසදුටු සාක්ෂියක් නැහැ. පැමිණිල්ලේ නඩුව රඳා පවතින්නේ පරිවේශනීය සාක්ෂි මත. ඒ කියන්නේ 2004 දෙසැම්බර් 1 මේ විදේශිකයා ජීවත් වුණේ සුවිසල් මන්දිරේ ඉඳලා කිලෝමීටරයකට විතර ආසන්න ප්‍රදේශයේ තමයි පොල්ලත්තාර. මේ පොල්ලත්තාර ප්‍රදේශයේ රාත්‍රියේ ඔහු දැක්කයි කියන තරුණය 3 දෙනෙක්ගේ සාක්ෂියක් පැමිණිල්ල මෙහෙवला තිබුණා. ඊට අමතරව අර ඒ තරුණයන් විසින් මේ චූදිතව බස් රථයකට බාර දුන්න එක සම්බන්ධයෙන් තහවුරු කරන්න බස් රථයක රියදුරුවරයෙක් ඇතුළු පිරිසක් ඇවිල්ලා සාක්ෂි ලබා දුන්නා. ඒ නඩු විභාගයේදී චූදිත විත්ති කුරියල ප්‍රකාශයක් කරලා කියනවා මම මේක සිද්ධ කරේ නැහැ. පොලිසිය මට පහර දීලා බොරු පාපොච්චාරණයක් තමයි ලියාගත්තේ කියලා. නමුත් පැමිණිල්ලේ නඩුව ඔප්පු වෙලා තියෙනවා සාධාරණ සැකයෙන් තොරව මේ චූදිත තමයි මේ සිද්ධියට සම්බන්ධ කියන පරිවේශනීය සාක්ෂි ප්‍රමාණවත් කියලා ගරු මහාධිකරණ විනිසුරුතුමා මේ චූදිතව වැරදිකරු කරලා මරණ දඬුවම ලබා දෙනවා. ඒ මරණ දඬුවම ලබා දෙන තීන්දුවේ තියෙනවා දඬුවම් නියෝගයේ තියෙනවා අපේ රටේ අතිගරු ජනාධිපතිතුමා තීරණය කරන දිනක එතුමා තීරණය කරන ස්ථානයක මේ චූදිතගේ ගෙල සිර කර ඔහු මිය යනතුරු ගෙල සිර කර මරා දැමීමට නියෝග කරනවා කියලා. එතකොට මේ චූදිත මේකට මේ තීන්දුව සම්බන්ධයෙන් අතෘප්තියට පත් වෙලා බන්ධනාගාරයේ මගින් අභියාචනයක් ගොනු කරනවා. ඒ අභියාචන නඩුවේ මා වෙත තමයි ලැබෙන්නේ. මම ඇත්තටම මේ චූදිත වෙනුවෙන් පෙනී සිටීමේදී අභියාචනාධිකරණයේ තිලිනි
එවකට චෝදිතුනේ මා පිණී සිටියා. අපේ ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුවෙන් අපේ රටේ කවුරුත් දන්න ගරු ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහත්මයා පිණී සිටියා. අභියාචනාධිකරණයේ මේ නඩුවේදී මම තරක කරා ගරු මහාධිකරණ විනිසුරුතුමා විසින් ආවේශ කරගත නොහැකි. ඒ කියන්නේ මහේස්ත්‍රාත් අධිකරණයේ සාක්ෂිකරුවෙක් ලකුණු නඩු විභාගයේදී සාක්ෂියක් ලබා දීලා තිබුණා. මහාධිකරණ නඩුව අවස්ථාවේදී ඔහු මිය ගිහින් තිබුණා. එතකොට ඔහු මිය ගියාට පස්සේ වර්තමාන තියෙන ලකුණ වන පටිපාටිය අනුව මහේස්ත්‍රාත් අධිකරණයක ලකුණ වන නඩුවක සාක්ෂිකරුවෙක් කරන්න තිලෙනි ඔහු පොලිසියට දුන්න ප්‍රකාශය ඇවිල්ලා කියවනවා. ඒ කියන්නේ අධිකරණයේ මේ අධිකරණයේ ඔහුට ඔහුගේ ප්‍රකාශය කියවලා දෙනවා. තමුන් පොලිසියට ප්‍රකාශයක් කරාද මේ ප්‍රකාශයද තමුන් කරේ මීට අමතරව තමුන්ට යමක් එකතු කරන්න තියනවද තමුන්ට යමක් වෙනස් කරන්න තියනවද කියලා. හැබැයි හරස් ප්‍රශ්න ඇසීමේ අයිතිවාසිකමක් ලැබෙන්නේ නැහැ. අන්න එවැනි අවස්ථාවක සාක්ෂි ආඥා පනතේ ඒ සාක්ෂිකරු ලබා දුන්නු ඒ ප්‍රකාශය සාක්ෂිය මහාධිකරණ නඩුවේදී සාක්ෂියක් හැටියට ආවේශ කරගන්න බෑ. නමුත් ගරු උගත් මහාධිකරණ විනිසුරුතුමා මේ චෝදිතට තීන්දුව ලබා දීලා මරණ දඬුවම ලබා දුන්න ගරු උගත් මහාධිකරණ විනිසුරුතුමා ඒක එම සාක්ෂිකරුගේ සාක්ෂි ආවේශ කරගෙන තිබුණා. ඒතකොට ඒ තරකයේ මත ගරු අභියාචනාධිකරණයේ විසින් මේ නඩුවේ නැවත නඩු විභාගයක් ලබා දෙනවා. ඔබ අහලා තියෙනවා රීට්‍රයල් කියලා. ඒ කියන්නේ නැවත මුල සිට මේ නඩුව මහාධිකරණයේ විභාග කරන්න කියලා. එතකොට මේ චෝදිතට මම කියනවා අප අරගෙන ඇවිල්ලා ඔහුට එතකොට දැන් මහාධිකරණ නියෝගයේ යවුවාම ඔහුට අප ලැබෙනවා මාව මුණ ගැහෙන්න කියලා. තිල්ලි මං ඔහු ආවහම මං ඔහුත් එක්ක කතා කරා. මොකද ඊටාම දුප්පත් තරුණයෙක් තංගල්ල ප්‍රදේශයට මා කොළඹ සිට යා යුතු වෙනවා මේ නඩුවට. ඇත්තරම ඔහු එක කතා කරපුවාම මට තේරුණා තිලිනි ඇත්තටම මේ විදේශිකයාගේ ඝාතනයට මේ තරුණයා සම්බන්ධ නැහැ කියලා ඔහු කියන කතාව සත්‍යයි කියන හැඟීම මට ආවා. ඉන්පසු අපි සම්පූර්ණ නඩු වාර්තාව අරගත්තා. එතනදී මට අනාවරණය වුණා තිලිනි පොලිසිය විසින් ගරු නීතිපතිතුමාට යවපු පොලිස් උද්ෘතවල යම් කොටසක අඩුවක් තිබෙනවා. ඒ කොටස මහාධිකරණයට ලබා දීලත් නැහැ. ඊට පස්සේ මම මේ චූත්තත් එක්ක කතා කරපුවාම ඔහු කියනවා මේ විදේශිකයා ජීවත් වුණු නිවස තිලිනි නිවස වටා තාප්පයක් තිබුණු අඩි 20ක. ඒ තාප්පයට උඩින් අඩි 6ක කම්බි වැටක් තිබුණා. ඒ කම්බි වැට උඩින් මිදුලි වැටක් තිබුණා. ඊට අමතරව මේ ගේට්ටුවට ආරක්ෂකයෝ නිතර ආරක්ෂකයෝ දෙන්නෙක් හෝ එක්කෙනෙක් හැමදාම ඉන්නවා. ඊට අමතරව මේ වත්තේ වැඩ කරන උයන් පල්ලෝ කීප දෙනෙක් ඉන්නවා. ඒ වගේම මේ විදේශිකයා එක්ක මේකදර කාලයක් අමුසැමියන් හැටියට ඉන්න කාන්තාවක් ඇයත් ඉන්නවා එදා. ඒත් මේ තරුණයා කියනවා මේ පොලිසිය කියන විදිහට මට ඔය ගෙදරට ඇතුල් වෙන්න බෑස. මොකද මේ ගෙදර ආරක්ෂකයෝ ඉන්නවා. අඩි 20ක තාප්පයක් තියෙනවා. අඩි 6ක් උස කම්බි වැටක් තිබෙනවා. ඒ කම්බි වැට වඩා විදුලි වැටකුත් තියෙනවා. ඉන් පසුව මේ නඩුගොනුව අධ්‍යයනය කරපුවාම තිලිනි මට තේරෙනවා තරුණයා මේ විදේශිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් සම්බන්ධ නැති පුද්ගලයෙක් කියන එක එහිදී DNA වාර්තාවකුත් තිබෙනවා මේ තරුණයාගේ ඇඳන් හිටියා කියන ටී-ෂර්ට් එකක් ඒ විදේශිකයා ඝාතනය කරන්න ආපු අවස්ථාවේදී පොලිසිය බාරයට ගත්තා කියනවා. නමුත් ඒ ටී-ෂර්ට් එක තිබුණු DNA මම තරුණයාට අදාළ වෙන්නේ නැහැ කියන එකත් DNA වාර්තාවේ තියෙනවා. එතකොට මේ නඩුව නැවත මා මේ තරුණයා වෙනුවෙන් මා තංගල්ල මහා අධිකරණයට ගිහිල්ලා ඔහු වෙනුවෙන් පිනී සිට ඔහුගේ විත්ති වාචකය ඒ කියන්නේ ඔහු මේ වරද කරේ නැහැ කියන එක තහවුරු කරන්න මම ඔහු වෙනුවෙන් පිනී සිටිනවා. එහිදී තිලිනි අර මා මුලින් කියපු පොල්ලත්තාර ප්‍රදේශයේ මේ චෝදිත තරුණයා යනවා දැක්කයි කියන සාක්ෂිකරුවන්ගෙන් හරස් ප්‍රශ්න අහද්දී ඔවුන් පිළිගන්නවා පැමිණිල්ල කැඳවපු එක සාක්ෂිකාරයෙක්ගෙන් මං අහනවා තිලිනි තමුන්ට මතකද එදා පොලිස් ජීප් රථයකින් පුද්ගලයෙක් අරගෙන ඇවිල්ලා තමුන්ගෙන් ඇහුවා මේ ඊයේ රෑ දැක්ක පුද්ගලයාද කියලා.
ඔව් එන ගමන් මගදී ඇහුවා. ඒ කියන්නේ පහුවෙනිදා තමුන් අත්තිවාරම ළඟට එද්දි පොලිසිය යම් පුද්ගලයෙක් ජිප් රථයක දාගෙන ඇවිල්ලා පෙන්නුවා මේ පුද්ගලයා ඊයේ රෑ දැක්කා කියලා. ඔව්. ඒ පෙන්නුවේ මේ නඩුවේ චූත්ත කියලා කිව්වොත් තමුන් පිළිගන්නවා. ඔව්. එතකොට පොලිසියේ ස්ථාවරය මුල ඉඳලම මේ නඩුවේ මේ චූදිත අත්අඩංගුවට ගත්තේ ඔහුගේ ගම කාලවිල කියන ගමේ කළුතර ප්‍රදේශයේ පහු කරලා යනකොට මේ කාලවිල ගම තියෙන්නේ. මේ කාලවිල ගමේදී තමයි ඔහුව අත්අඩංගුවට ගත්තා කියලා කියන්නේ. හැබැයි මේ චූදිත කියනවා නැහැ ඔහුව අත්අඩංගුවට ගත්තේ කාලවිල නෙමෙයි. ඔහු වැඩ කර හිටපු තැන බද්දේගමදී පොලිසිය කියන්නේ ඔහුව අත්අඩංගුවට ගන්න මේ සිදුවීමෙන් දින 9කට පස්සේ. ඒ කියන්නේ 2004 දෙසැම්බර් 1 තමයි මේ විදේශිකයව තිරණි ඝාතනය කරන්නේ. හැබැයි 2 හෝ 3 වෙනිදා මේ තරුණයා අත්අඩංගුවට ගත්ත බව තමයි තරුණයා කියන්නේ. ඒ කතාව පැමිණිල්ලේම සාක්ෂියකින් පැමිණිල්ලේ ප්‍රධාන සාක්ෂිකාරයෙක් වෙච්ච මේ ගෙදර වැඩ කරපු පුද්ගලයෙක් ඇවිල්ලා සාක්ෂි ලබා දීලා කියනවා ආර මම කලින් කියපු කතාවම ඔහු පිළිගන්නවා. අඩි 20ක තාප්පයක් තිබුණා. අඩි 6ක කම්බි වටක් තිබුණා. විදුලි වටක් වටේට තිබුණා. සහ මේ විශාල මන්දිරයට ආරක්ෂකයෝ හිටියා. සහ මේ විදේශිකයා ඒ නිවසේ හිටපු කාන්තාව එක්ක අඹසැමියන් හැටියට එකට හිටියා. සහ මේ විදේශිකයා මෙය යන්න දින කීපයකට කලින් මේ විදේශිකයාගේ තිබුණු ගාල්ලේ ගෙදරකට ගිහිල්ලා මේ කාන්තාව මේ විදේශිකයාගේ සේප්පු ඇරලා ඔප්පු තිරප්පු බලලා තියෙනවා. ඒක මේ සාක්ෂිකාරයා පිළිගන්නවා අධිකරණයේදී. එතකොට ඒ වගේම පොලිසිය පිළිගත්තා මේ කාන්තාවගේ, ඒ කියන්නේ මේ නිවසේ හිටපු කාන්තාවගේ ඇඳුම්වල රුධිරය තිබුණා. නමුත් පොලිසියට උපදෙස් ලැබුණා කියලා කියනවා මේ විමර්ශන කටයුතු අධීක්ෂණය කරපු නිලධාරීන්ගෙන් මේ කාන්තාවගේ ඇඳුම්වල ලේ තියෙන්නේ ඇයට මාස් සුද්ධිය ඇති වුණු හින්දා කියලා. මම ප්‍රශ්න කරනවා මේ මාස් සුද්ධිය සම්බන්ධයෙන් තමුල්ල විශේෂඥයෝ නෙමෙයිනේ. අනික මේ පිළිගන්නා පොලිසිය මේ කාන්තාවේ ඇඳන් හිටපු උඩ ඇඳුම්වල ලේ තිබුණා කියලා. බාධාවක් තිබුණේ නැහැ පොලිසියට මේ කාන්තාවගේ ඇඳුම් DNA පරීක්ෂණයකට යවලා බලන්න මේ ඇඳුම් ඇය කියන හැටියට ඇත්තටම මාස් සුද්ධිය නිසා ගෑවුණු ලේද එහෙම නැත්නම් මේ මරණකරුගේ ලේද කියන එක. පැමිණිල්ලේ නඩුව යන අවස්ථාවේදී ඒ ලබා දුන්නු තවත් සාක්ෂිකාරයෙක්ගෙන් මම ප්‍රශ්න කරනවා පොලිස් ජිප් එකක දාගෙන යම් පුද්ගලයෙක් පොලිස් ජිප් එකක දාගෙන යම් පුද්ගලයෙක් පොලිස් නිලධාරීන් පෙන්නවා කියලා. ඔව්. පෙන්නලා ඇහුවා මේ පුද්ගලයා බීම් එකක් ගත්තද කියලා. ඒ පුද්ගලයා ළඟ නෙමෙයි හිටියේ ස්වාමීනි ජිප් රථයේ ඇතුලේ හිටියේ. ජිප් රථයේ ඇතුලේ ඉන්න පුද්ගලයා පෙන්නවා කඩේ එළියට අරගෙන මාව. පැමිණිල්ලේ සියලු සාක්ෂිකරුවන්ට තවත් සාක්ෂිකරුවෙක් කියන ඔබට මතකද අමාන් හෝටලයට පොලිසිය යම් පුද්ගලයෙක් ගෙනල්ලා ඔබට ඉන්න කියලා පෙන්නවා. ඔව්. අමාන් හෝටලයට යම් පුද්ගලයෙක් ගෙනල්ලා පෙන්වුවද? ඔව්. මම මහත්තයට යෝජනා කරන මහත්තයට ධනුෂ්ක කියන පුද්ගලයාටත් ඔතන හිටපු නුවන්ටත් සුරංගටත් පොලිසිය මේ පියල් අත්අඩංගුවට අරගෙන පෙන්නුවා මෙයා නේද බස් එක නැගී කියලා. පෙන්නුවා වගේ මතකයක් තිබුණා. ඒතකොට මේ හඳුනා ගැනීමේ පෙරෙට්ටුවට කලින් පොලිසිය යම් යම් තරුණයන්ට ගිහිල්ලා පෙන්වන මේ පුද්ගලයා තමයි එදා පොල්ලත්තාර ප්‍රදේශයේ ගියේ කියන කතාවක් හදනවා. එතකොට ඒ හඳුනා ගැනීමේ පෙරෙට්ටුවේ තියෙන සාක්ෂිමේ වටිනාකම නැති වෙලා යනවා තිලෙනි. මොකද ඔබ පළවෙනි පාරට දැකපු පුද්ගලයෙක්ව අධිකරණයේ හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට හඳුනා ගැනීමට පෙර පොලිසිය විසින් ඔබට පෙන්වා සිටිනවා නම් ඔබේ ඒ චෝදිත හඳුනා ගැනීමේ සාක්ෂියේ තියෙන වටිනාකම අඩු වෙනවා. එතකොට මේ නඩුවේ තිලිනි ප්‍රධාන විමර්ශන නිලධාරියා සාක්ෂි ලබා දෙන අවස්ථාවේදී ඔහු කියන්නේම මේ චෝදිත තැනැත්තව අත්අඩංගුවට ගත්තේ 2004 දෙසැම්බර් 10. හැබැයි චෝදිතගේ ස්ථාවරය ඔහු මට කියපු කතාව තමයි 2004 දෙසැම්බර් 2 හෝ 3 ඔහුට දින මතක නැහැ. ඔහු අධ්‍යාපනය ලැබු තරුණයෙක් නෙමෙයි. හැබැයි මේ විදේශිකයා ඝාතනය වූ සැනින් ඇවිල්ලා ඔහු අත්අඩංගුවට අරගෙන කතාවක් හැදුවා කියන එක තමයි මේ තරුණයාගේ ස්ථාවරය. ප්‍රධාන විමර්ශන නිලධාරියා සාක්ෂි ලබා දෙනකොට තිලෙනි මම ඔහුගේ අධිකරණයේ අවසරයේ මත ඔහුගේ විමර්ශන උද්ෘත පරීක්ෂා කරලා බැලුවාම එක උද්ෘත කොටසක් තිබෙනවා ඒක නීතිපතිට යවලත් නැහැ.
අධිකරණ ඉදිරිපත් කළත් නැහැ. ඔහු ඒ කෑල්ල හංගලා තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ උද්ෘත කොටසේ තියෙනවා මේ චෝදිත තරුණයව දකුණ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ඉදිරිපත් කරනවා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කරන විමර්ශනයේදී අනාවරණය වෙන මේ තරුණයා මේකට සම්බන්ධ නැහැ. ඔහුව මුදා හරින්න කියන එක. ඒ උද්ෘතවල තියෙන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ඉදිරිපත් කරා කියලා. පොලිසිය කියන විදිහට මේ තරුණයව 2004 දෙසැම්බර් 10 අත්අඩංගුවට ගත්තනම් 2004 දෙසැම්බර් 5 දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ඉදිරිපත් කරන්න බෑ. ඒ කතාව වෙන්න පුළුවන් කතාවක් නෙමෙයි. ඒ ප්‍රශ්නය අහුවා මේ නිලධාරියා කියනවා විමර්ශන නිලධාරියා මම දන්නේ නැහැ මේ විමර්ශනේ තව නිලධාරීන් කරා වෙන කවුරු හරි මේ තංගල්ල මූලස්ථාන පොලිසියට ගෙනල්ලා DIG මහත්තයට ඉදිරිපත් කරන්න ඇති. මම ඒ සම්බන්ධ සටහනක් දාලා තියෙනවා. ඔහුගේ සටහන ඔහුට ගරු අධිකරණයට පිළිගන්න වුණා. දාලා තියෙනවා. හැබැයි ඒ සටහන ඔහු නීතිපතිට ඉදිරිපත් කරන්නෙත් නැහැ. අධිකරණ ඉදිරිපත් කරන්නෙත් නැහැ. ඒ සටහන මම මේ උද්ෘත ගොනුව පරීක්ෂා කළා. මට පේනවා මේ දුන්න සටහන් වල යම් උද්ෘත කොටසක් අඩුයි කියලා. ඒක තමයි මම අධිකරණ අවසරයේ මත මේ සාක්ෂිකාරයා සාක්ෂි දෙනකොට විමර්ශන නිලධාරියා සාක්ෂි දෙනකොට කරුණාකරලා මේ ඡේදය කියවන්න කියලා ඒ කොටස ගත්තේ. ඔහු බොහොම අපහසුවෙන් ඒ කියන්නේ ඔහු අකමැත්තෙන් තමයි ඒ කොටස කියෙව්වේ. මොකද නොකර බැරි කමට. බොහොම හරි නොකර බැරි බඩ. මොකද අධිකරණ ඉදිරියේ ඔහුට ඒක හංගන්න සෑහෙන උත්සාහයක් ගත්තා. ඔහු පස්සේ කිව්වා මම දන්නේ නැහැ මේ විමර්ශනතාව කටයුතු තව කට්ටිය කරා තංගල්ල මූලස්ථාන පොලිසියට වෙන නිලධාරීන් ගෙනල්ලා දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට මේ තරුණයා ඉදිරිපත් කරන්න ඇති. හැබැයි තමන් තමයි ප්‍රධාන විමර්ශන නිලධාරියා. ඔහු තමයි තංගල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා. එතකොට තමන්ගේ පොලිස් ස්ථානයට මේ වගේ බරපතල සිද්ධියක විදේශිකයෙක් ඝාතනය කරපු නඩුවක සැකපිට අත්අඩංගුවට ගන්න තැනැත් එක්ක පස්වෙනිද ඉදිරිපත් කරා කියන එක ඔහු දන්නේ නැහැ කියන එක කිසිසේත් වෙන්න බෑ. එතකොට ඒ ඔහුගේ සාක්ෂිය සම්බන්ධයෙන් බරපතල සැකයක් ඇති වුණා. ඒ වගේම මේ ගෙදර හිටපු කාන්තාව කියනවා මේ විදේශිකයා ජීවත් වුණු කාමරේ එදා රාත්‍රියේ වූ විදේශිකයා මැරෙන්න කලින් වුන් දෙදෙනා මත්පැන් පානය කරලා විදේශිකයා ඒ කාමරයට ගියා නිදාගන්න. ඇය ගියා ඇගේ කාමරයට. එතකොට ඒ කාමරේ යතුර කලින් නැති වෙලා තිබුණා කියලා. එතකොට මේ කාමරේ යතුර නැතිවීම සම්බන්ධයෙන් මේ චූදිත දැනගන්න විදිහක් නැහැ. මොකද ඔහු මාස 8කට කලින් තමයි රැකියාවෙන් ඉවත් වෙලා යන්නේ. එතකොට තෙලිනි මේ නඩුවේ දැන් මේ යතුර නැතිවීම සම්බන්ධයෙන් මේ කාන්තාවගෙන් ප්‍රශ්න කරපුවාම ඒ පිළිගත්තා. එහෙම යතුර නැති වුණා. ඒක හොයාගන්න බැරි වුණා. හැබැයි ඒ වගේම විත්තිය විසින් අර DNA වාර්තාවත් අධිකරණ ඉදිරිපත් කරා මේ අපරාධයට භාවිතා කරයි කියලා ඒ අපරාධකරු හැඳගෙන හිටියයි කියන ටී-ෂර්ට් එකක් වුන් හොයාගන්නවා අපරාධ ස්ථානයේ තිබිලා. හැබැයි මේ ටී-ෂර්ට් එකේ තිබෙන්නේ මේ චෝදිතගේ DNA නෙමෙයි. චෝදිතගේ DNA වලට ගැලපෙන්නේ නැහැ. ඒත් මේ DNA වාර්තාවත් විත්තිය විසින් ඉදිරිපත් කරනවා. ඒ නඩුවේදී තිලිනි අවසානයේදී නවත නඩු විභාගයේදී චෝදිත නිදොස් කොට ගරු මහාධිකරණ විනිසුරුතුමා නිදහස් කරනවා. එතකොට මරණ දඬුවමට මම විරුද්ධ වෙන්නේ ඒකයි මම කියන්නේ මේ අපරාධ විමර්ශන ක්‍රියාවලිය. මේ අපරාධ යුක්ති විනිශ්චය පද්ධතිය නිවැරදි කරන්නේ නැතුව, එහි අඩුපාඩු තැන් හඳුනාගෙන නිවැරදි කරන්නේ නැතුව මිනිස්සුන්ට මරණ දඬුවම දෙන්න සිද්ධ වුණොත් වරදක් නොකරපු කෙනෙකුට මරණ දඬුවම හිමිවීමේ ඉඩකඩක් නැහැ කියලා ඔබටයි මටයි තහවුරු වීමට හැකියාවක් නැහැ. අපි බලන්න ඕනේ ඒක ඔබට වුණොත්, ඒක මට වුණොත්, එහෙමනම් අපි නොකරපු වරදකට අපිව එල්ලුම් ගස් නියම වෙලා අපිව එල්ලා මරා දමන මොහොතක අපට ඇතිවෙන ඒ සිතුවිල්ල සාමාන්‍ය අනිත් මිනිස්සුන්ට ඇති වෙනවා කියන පදනම මත අපි මේ අපරාධ යුක්ති විනිශ්චය පද්ධතිය ගත්තාම මේ විමර්ශන ක්‍රියාවලිය ඊටාම දුර්වල මට්ටමක තියෙන. ඊටාම හොඳ දක්ෂ විමර්ශන නිලධාරීන් ඉන්නවා. නමුත් අපේ රටේ තාමත් මේ ඇතැම් අපරාධ නඩු
වල විමර්ශන ක්‍රියාවලිය ගත්තාම විමර්ශන ක්‍රියාවලියේ බරපතල දෝෂ තිබෙනවා. ඒකයි අධිකරණයට සිද්ධ වෙන්නේ ඇතැම් විට අපරාධය කරපු චෝදිතය පවා නිදහස් කරන්න මොකද විමර්ශනය හරියට වෙලා නැහැ. එතකොට මං හැම වෙලාවෙම විශ්වාස කරන දෙයක් තමයි තිරණි අපරාධයක් කරපු පුද්ගලයෙක් නිදහස් වීම ඇත්තටම ඛේදවාචකයක්. කියන්නේ යම් පුද්ගලයෙක් බරපතල අපරාධයක් කරලා මිනීමරුමක් කරලා ස්ත්‍රී දූෂණයක් කරලා ළමා අපචාරයක් කරලා මද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වෙලා විමර්ශනයේ තියෙන අඩුපාඩු මත ඔහු නිදහස් වෙනවා නම් ඒකත් ඛේදවාචකයක්. හැබැයි අධිකරණයට කරන්න දෙයක් නෑ. මොකද අධිකරණයට පැමිණිල්ල විසින් ඒ චෝදනාව සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කළා නැත්නම් අධිකරණයට බෑ තිලනි ඒ චෝදිතව වැරදිකරු කරන්න. අධිකරණයට වෙන විකල්පයක් නැහැ. පැමිණිල්ලේ නඩුව කෙරෙහි සැකයක් ඇති වෙලා තියෙනවා කියලා සාධාරණ සැකයක් ඇති වෙලා තියෙනවා කියලා චෝදිත නිදහස් කිරීම ඇර. ඒකයි මම අර තංගල්ල සිදුවීම ගත්තාම මං කිව්වේ ඒ සිදුවීමත් එක්ක ඔබත් දන්න අපි කතා කරලා තිබෙන මා විසින් පළවෙනි වතාවට විත්තිය වෙනුවෙන් ලංකාවේ DNA කැඳවපු කොටකතර නඩුව එහිදී දාම ඝාතනයක් සිදු වුණා රත්නපුර කොටකතන ප්‍රදේශයේ කාලෙන් කාලයට කියන කාන්තාවන් 15 දෙනෙක් වෙනකන් ඝාතනය වුණා. කවුරු හරි සැකකරුවෙක් පොලිසිය අත්අඩංගුවට ගන්නවා. ඔහු පාපෝච්චාරණය කරන මම තමයි කරේ කියලා. ඊට දවස් කිහිපයකට පස්සේ ආය කාන්තා ඝාතනයක් සිද්ධ වෙනවා. තව පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්න. ඔහුත් පාපෝච්චාරණය කරන මම තමයි ඝාතනය කරේ කියලා. හැබැයි කාන්තා ඝාතන රැල්ල නතර වුණෙත් නැහැ. පුද්ගලයන් අත්අඩංගුවට ගන්න ප්‍රමාණය නතර වුණෙත් නැහැ. එතකොට මම පෙනී හිටපු නඩුවේදී DNA ගෙනල්ලා මම අධිකරණයට තහවුරු කරා මේ දාම ඝාතකයෙක් ඒ කියන්නේ DNA කාන්තා ඝාතන ගණනාවකට අදාළ DNA සමාන වෙන එක පුද්ගලයෙකුට ඒ පුද්ගලයාව අත්අඩංගුවට අරගෙන නැහැ කියලා. පස්සේ තමයි මේ මා පෙනී සිටින නඩුවේ DNA සාක්ෂි සහ අනිකුත් සාක්ෂි මත විත්තිය විසින් ඒ සාක්ෂිකරුවන් පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගේ විශ්වාසය බිඳහෙලීම මත චෝදිතය නිදහස් කරා. විශේෂයෙන්ම DNA සාක්ෂියක් තියෙනකොට ඒක මිනිස් සාක්ෂි කියන්නේ මිනිස්සුෙකුට බොරු කියන්න පුළුවන් වුණාට නිහඬ සාක්ෂි වලට තිලි බොරු කියන්න බෑ. ඉන් පසුව තමයි මේ DNA ඒ කියන්නේ මේ කාන්තාවන්ගේ රහස් ප්‍රදේශයේ තිබිලා හොයාගත්ත පිරිමි ශුක්‍රාණු ගැළපෙන පුද්ගලයාව හම්බෙනවා. ඒ පුද්ගලයාව රත්නපුර මහා අධිකරණය විසින් මා පෙනී සිටි නඩුවේම කාන්තාවන් දෙදෙනා ඝාතනයට එල්ලුම් ගස් යවනවා. එතකොට මේ එකම සිද්ධියට චෝදිතයන් අවස්ථා දෙකකදී අරගෙන තියෙනවා. ඒතර මේ අපරාධ යුක්ති විනිශ්චය පද්ධතියේ කොතන හරි වරදක් තිබෙනව නේද තිලුනේ? එහෙම වරදක් තියෙන තැනක අපිට කියන්න පුළුවන් ද මිනිස්සු එල්ලලා මරන්න කියලා. මම විශ්වාස කරනවා මේ විනිශ්චය පද්ධතිය මම එකයි කියන්නේ විශේෂයෙන්ම දැන් දියුණු රටවල් වල අපරාධ විමර්ශනයේ පැමිණිල්ල ලැබෙන අවස්ථාවේ සිටම ඔවුන් බොඩි කෑම් කියලා කියන්නේ නිලධාරීන්ගේ නිල ඇඳුමේ කැමරාවක් තිබෙනවා. ඒ විමර්ශනයේ හැම පියවරක්ම ලස්සනට වීඩියෝ ගත වෙනවා. ඒකට ඒක අධිකරණයට පරීක්ෂා කරලා බලන්න පුළුවන්. එවැනි ප්‍රබල සාක්ෂි වලින් අපරාධ බරපතල අපරාධයක චෝදිතෙක් ඒ අපරාධය කරයි කියලා තහවුරු වෙන අවස්ථාවක ඇරෙන්න අනිත් අවස්ථාවක මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සුදුසු නැහැ කියන එක තමයි මගේ ස්ථාවරයේ තිලුනේ. මම හිතන්නේ ඔය නිසාම තමයි අද දවසේ මේ මාතෘකාව මම හිතන්නේ කාලෝචිත මාතෘකාවක් වෙන නිසා මම ඔබතුමාට ආරාධනා කළේ අපි මේක ගැන කතා කරමු කියලා. මොකද බොහෝ දෙනෙක් මම හිතන්නේ අර ජනප්‍රිය මතය වෙන්න පුළුවන්. බොහෝ දෙනෙක් ඉන්න මතය වෙන්න පුළුවන්. ඔව් වැරදිකරුවන්ට මරණ දඬුවම දෙන්න ඕනේ. හැබැයි අර නීති ශාස්ත්‍රයේ නැති පිරිස ගොඩක් වෙලාවට ඒ පැත්ත දැක්කට මේ නොදකින්න පැත්තක් තියෙන බව මේ මෙවැනි කතා වලින් අපිට තහවුරු වෙනවා සහ පැහැදිලි වෙනවා. මේ අර අපි කියනවානේ මේ අපරාධකරුවන් දහසක් නිදහස් වෙලා ගියත් කමක් නැහැ. එක නිර්දෝෂී පුද්ගලයෙක් දඬුවම් ලබන්න බෑ කියලා. ඒකට හොඳ උදාහරණයක් මම හිතන්නේ ඔබතුමා මේ කියන කතාව. අනිවාර්යෙන්. දැන් විශේෂයෙන්ම තිලිනේ මද්‍රව්‍ය සම්බන්ධ වැරදි වලට මරණ දඬුවම දෙන්න ඕන කියන කතාව තමයි තියෙන්නේ. මමත් පිළිගන්නවා. මද්‍රව්‍ය කියලා කියන්නේ තාම බරපතල වරදක්. ඇත්තටම මද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට මරණ දඬුවම දිය යුතුයි මා අර කියන විදිහට ප්‍රබල සාක්ෂි විශේෂයෙන්ම වීඩියෝ සාක්ෂි වලින් ප්‍රබල සාක්ෂි වලින් තහවුරු වෙනවා නම් පොත ඕනෑම අවස්ථාවක තියෙනනි ඔබට මට ඕනෑම කෙනෙකුට තරහකාරයෙකුට පුළුවන් මද්‍රව්‍ය පාර්සලයක් ගෙනල්ලා හඳුන්වා දෙන්න. ඔබ කාර්යක නතර කළ එන අවස්ථාවක කාර්යකට දාන්න පුළුවන්.
නැත්තම් ඔබ විදේශගත වෙලා එන අතරතුර ඔබේ බැගේජ් එකට දාන්න පුළුවන්. එවැනි සිදුවීම් අපි දැකලා තියෙනවා. විශේෂයෙන්ම මේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට මනදෝ ලබා දිය යුතු. හැබැයි ප්‍රබල සාක්ෂි මත මම ඒ සම්බන්ධයෙන් ගත්තාම උදාහරණයක් ඔබට කියන්නම්. 1997 ජනවාරි 1 තමයි ලංකාවේ එවකට ලොකම මත්ද්‍රව්‍ය තොගේ හොයාගන්නවා මීගමුව මූලස්ථාන පොලිසිය. එතකොට මම පාසල් ශිෂ්‍යයෙක් 1997 2004 දී මේ තරුණයෝ 4 දෙනෙක් අත්අඩංගුවට ගන්නවා. 2014 හෝ 15 මට අවුරුද්ද හරියට මතක නැහැ. මේ තරුණයෙක් වෙනුවෙන් පෙනී සිටපු ජ්‍යෙෂ්ඨ නීතිඥ මහත්මයා මිය යනවා. ඉන්පසු ඔහු මංගාවට ආපුවාම මම මේ කතාව අහනවා. හැබැයි පොලිසිය අධිකරණයට ඉදිරිපත් කරපු විමර්ශන නිලධාරී ඉදිරිපත් කරපු කතාවට හාත්පසින් වෙනත් කතාවක් තමයි මේ තරුණයෝ 4 දෙනාට තියෙන්නේ. මේ තරුණයෝ 4 දෙනා මේකට සම්බන්ධ නැහැ. මේ මත්ද්‍රව්‍ය හොයාගන්නේ වෙන්නප්පුවේ නිවසකින්. හැබැයි අධිකරණයට පොලිසිය විමර්ශන නිලධාරීන් කියන්නේ මේ තරුණයෝ 4 දෙනා වෑන් එකකින් යනකොට පොලිසිය නිලධාරීන් පලා ගිහිල්ලා තරුණයෝ අත්අඩංගුවට ගත්තා කියලා. දැන් මේ තරුණයන්ගේ කතාව තහවුරු කරන්නේ කොහොමද? 97 වෙච්ච සිද්ධියක්. දැන් මට විත්තියේ නඩුව තමයි එන්නේ. මම යනවා ලංකාවේ ප්‍රධාන මාධ්‍ය ආයතනවලට. සහ මම යනවා පුවත්පත් පරණ පුවත්පත් තියෙන ජාතික පුස්තකාල ලේඛනාගාරයට. මට එක්තරා මාධ්‍ය ආයතනකින් එදා 7 පුවත් ඒ වීඩියෝ එක ලබා දෙන සිරස්තලයේ තමයි වෙන්නප්පුවේ නිවසකින් හෙරොයින් සොයාගනි. මම මේ වීඩියෝ එක ඉදිරිපත් කරා. පුවත්පත් එදා ජාතික හැම පුවත්පතකම ප්‍රධාන සිරස්තරයේ වෙන්නප්පුවේ නිවසකින් හෙරොයින් සොයාගනි. අර වීඩියෝ එකේ ප්‍රධාන පුවතේ ඒ ප්‍රධාන විමර්ශනධාරියා ජනමාධ්‍යවේදීන් ගෙනල්ලා මේස උඩ හෙරොයින් ටික තියලා කියනවා මේ හෙරොයින් අපි වෙන්නප්පුවේ ගෙදරකින් තමයි හොයාගත්තේ කියලා. එතකොට ඔහු සාක්ෂි දීලා උසාවියේ කිව්ව මේ තරුණයෝ 4 දෙනා වෑන් එකක ගිහිල්ලා යද්දි පලා ගිහිල්ලා අල්ලගත්තා කියන කතාව සම්පූර්ණ අසත්‍යයක්. ඔහුගේම හඬින් ඔහුගේම කටහඬින් ඔහු කියන මේක වෙන්නප්පුවේ නිවසකින් හොයාගත්ත එක. ඒතකොට මට තේරුණා තරුණයන්ගේ ස්ථාවරය හරියටම තහවුරු වෙනවා කියලා. ඒ අනුව තිලනි අපි ඒ සාක්ෂිය ගෙනාපුවාම ගරු මහා අධිකරණ විනිසුරුතුමා විසින් ඒ සාක්ෂි විත්තිය විසින් ගෙනාපු සාක්ෂි ඇත්තටම බිඳ හෙලන්න බැරි සාක්ෂිනේ. මොකද මේ විමර්ශන නිලධාරියම කියනවනේ මේ හෙරොයින් හොයාගත්තේ වෙන්නපුවේ නිවසකින් කියලා. හැබැයි ඔහු උසාවියට ඇවිල්ලා කියන්නේ මේ තරුණයෝ වෑන් එකකින් පලා යද්දි මේ හෙරොයින් එක්ක වෑන් එක පිටිපස්සේ ගිහිල්ලා අල්ලගත්තා කියලා. එතකොට මේ තරුණයන්ට වැරදිකාරයා වෙලා මරණ දඬුවම දුන්නා නම් අපි එල්ලා මැරුවා නම් අපි එල්ලා මරලා තියෙන්නේ ඇත්තට මේ වරදට සම්බන්ධද නැද්ද කියන එක. මටත් තෙලින්ටත් සමාජයේ ඕනම කෙනෙකුට හිතෙන්න පුළුවන් පුද්ගලයෙක් අත්අඩංගුවට අරගත්තට පස්සේ ඔව්වෝ එහෙනම් අනිවාර්යයෙන්ම ඔකට සම්බන්ධයක් ඇති. නැත්තම් ඒ වෙලාවේ හෙරොයින් තියෙන්නේ නැතුව ඇති. හෙරොයින් ජාවාරම් කරනවා ඇති. හැබැයි ඉතින් අපිට හැම වෙලාවෙම එහෙම කියන්න බෑ. ඒ හින්දා මම විශ්වාස කරනවා මේ අපරාධ යුක්ති විනිශ්චය පද්ධතිය මේ ක්‍රියාවලියේ අඩුලුහුඩුකම් හදාගන්නේ නැතුව එල්ලුම් ගහ ගෙහෙන එක සාධාරණ නෑ. විශේෂයෙන් මම තවත් හෙරොයින් අඩු ගණනා කීපයක නිහඬ සාක්ෂි දුරකථන කුළුණු විස්තර වාර්තා ගෙනල්ලා ඔප්පු කරලා තිබෙනවා පැමිණිල්ලේ ස්ථාවරය වැරදි කියලා. එවැනි නඩු මා විතරක් නෙමේ ලංකාවේ විත්තිය වෙනුවෙන් පිණිස නීතිඥවරු ගණනාවක් එවැනි නිහඬ සාක්ෂි වලින් පැමිණිල්ලේ ස්ථාවරයේ වැරදි කියන එක ඔප්පු කරලා තිබෙනවා. ඉතින් එවැනි අවස්ථාවක අපි යම් කිසි පුද්ගලයෙකුට හොඳ නීතිඥවරයෙක් පත් කරගන්න හැකියාවක් නැති වුණොත් ඒ නිසාම ඔහුට ඔහුගේ නිර්දෝෂීභාවය ඔප්පු කරගන්න බැරි වුණොත් ඔහුට මරණ දඬුවමට ලක් වෙන්න සිද්ධ වුණොත් එහි වෙන අගතිය ගැනත් අපි සලකා බැලිය යුතුයි තිරන්නේ. මොනතරම් ඛේද වාචකයක්ද මේ අපි මේ පැත්ත කතා කරලා සහිතනින් එහාට මේ පුද්ගලයාගේ පවුල් වල අය මේ පුද්ගලයා නිර්දෝෂී මිනිස්සෙක් දඬුවමකට ලක් වෙනවා කියන එකේ මේ සමාජමය පැතිකඩකුත් තියෙනවා කියන කාරණේ මුදුම පැහැදිලි කරා. අනිවාර්යෙන් තිලනේ කියන්නේ හිතන්නේ පවුලේ සමාජිකින්ට මුහුණ දෙන්න වෙන සිදුවීම ඛේද වාචකය. තිලනි මම ඔය කොටකෙතන දිත්ත ඝාතනය නඩුව කරන කාලේ මා විසින් අධ්‍යයනයක් කළා රිසර්ච් එකක් කරා ලෝකයේ පුරා තමන් නොකල වරදට එල්ලුම්ගස් නියම වෙලා මරා දැම්මටත් පස්සේ DNA සාක්ෂි මත අනාවරණ වෙලා තියෙනයි එල්ලා මරා දාලා තියෙන්නේ
ඇත්තම අපරාධකාරයා නෙමෙයි කියලා. එක නඩුවක අවුරුදු 30කට පස්සේ ඇමරිකාවේ එක පුද්ගලයෙකුට සමාව දෙනවා. සමාව දීලා ඇමරිකානු ඩොලර් මිලියන 7ක් ලංකාවේ මුදලින් කෝටි ගණනාවක් දෙනවා. ඒ තරුණයා කියනවා දැන් ඔහු ඇත්තටම අවුරුදු ගානක හින්දා අවුරුදු 50 ගානක පුද්ගලෙක්. ඔහු කියනවා මම නොකරපු වරදකට මට අවුරුදු 30ක් බන්ධනාගාර ගත වෙලා ඉන්න සිද්ධ වුණා. මට මුළු ඇමරිකාවම ලියලා දුන්නත් ඒකේ වන්දිය ගෙවන්න බෑ. තිලිනි ඔබටයි මටයි අපි නොකරපු වරදකට දවසකට හරි බන්ධනාගාර ගත වෙන්න සිද්ධ වුණොත් දැනෙන වේදනාව ගැන අපතුෙන් කියන්න ඕනේ. ඒක සාමාන්‍ය මිනිස්සෙකුටත් එහෙමයි. ඒකයි මම කියන්නේ මරණ දඬුවම දුන්නට කමක් නැහැ. මරණ දඬුවම ක්‍රියාත්මක කරාට කමක් නැහැ. අපි මේ යුක්ති අපරාධ යුක්ති විනිශ්චය පද්ධතිය තුල මේ විමර්ශන ක්‍රියාවලිය තුල තියෙන අඩුපාඩුකම් ඒ දුර්වලතා හඳුනාගෙන ඒවා නිවැරදි කරන්න ඕන. මෑතකදී තරුණයෝ දෙන්නෙක් මම ළඟට එනවා. පොලිසියට යනවා උන් පැමිණිල්ලක් කරන්න. පැමිණිල්ල කරන්න යන තරුණයන්ට මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි දශම ගානේ හඳුන්වා දීලා උසාවියට ඉදිරිපත් කරනවා. මේ එක් තරුණයෙක්ගේ මව සහ බිරිඳ පොලිස්පතිතුමාට ගාවට ගිහලා පැමිණිල්ලක් කරපුවාම පොලිස්පතිතුමා නියෝගයක් දෙනවා වෙනත් කාර්යාංශයකට පොලිසියම වෙනත් කාර්යාංශ විමර්ශනයක් කරන්න කියලා. මේ විමර්ශනයෙන් අනාවරණය වෙන පොලිසිය සම්පූර්ණ බොරුවක් අධිකරණයට කියලා තියෙන්නේ. ඒ කියන තැනදී CCTV කැමරා සියල්ල වුන් පරීක්ෂා කරලා කියන මේ තරුණයෝ දෙන්න මේ පොලිසිය කියන දේ අත්අඩංගුවට ගත්තේ නැහැ කියලා. පොලිසියම පස්සේ අර මේ ගරු පොලිස්පතිතුමාගේ නියෝගයේ මත පොලිසිය කරපු විමර්ශනයේ මත මාසයක් වගේ කෙටි කාලෙකින් අර තරුණයන්ට මුදා හරිනවා ඒ නඩුවෙන්. ඔබ හිතන්නේ නඩුවට ඒ අම්මයි බිරිඳයි ඔවුන් සාමාන්‍ය පවුල්වල දුප්පත් මිනිස්සු කොළඹට ඇවිල්ලා මොකද තමන්ගේ දරුවා වරදක් කරේ නැහැ. කවදාවත් මත්ද්‍රව්‍ය විකුණලා නැහැ. ඒතකොට පොලිසිය අතින් හඳුන්වා දීමක් කළා. දැන් ඔවුන් දෙදෙනාට පුළුවන් හැකියාව තිබුණා තමන්ට වෙච්ච අසාධාරණ තමන්ගේ දරුවට වෙනුවෙන් වෙච්ච අසාධාරණ වෙනුවෙන් හඬක් නගන්න. එක තරුණයෙක්ගේ අම්මා තාත්තට මොකුත් හැකියාවක් නැහැ. හැබැයි මේ මොවුන් නගපු හඬ නිසා වුන් දෙදෙනාම නිදහස් වෙනවා. ඔවුන් එදා මාසයකින් නිදහස් නොවුන නම් අද රට පරීක්ෂක වාර්තාව එන්නේ නැතුව වසරක් දෙකක් ඔවුන් නොකරපු වරදකට බන්ධනාගාරගත වෙන්න සිද්ධ වෙනවා. ඒක කියද වාචකයක්. ඒකයි මම කියන්නේ මේ ක්‍රියාවලිය නිවැරදි කරන්නේ නැතුව විමර්ශන ක්‍රියාවලිය සහ යුක්තිය ඉෂ්ට කරන ක්‍රියාවලිය නිවැරදි කරන්නේ නැතුව මේක මරණ දඬුවම ක්‍රියාත්මක නොකළ යුතුයි කියන තමයි මගේ ස්ථාවරය. අපේ රටේ අපරාධ අධිකරණ වලින් නැහෙන සත්‍ය කතා. ඉතින් මම හිතන්නේ මේ නීති ශාස්ත්‍රයේ කටයුතු කරන ඔබතුමා වැනි බොහෝ නීතිඥවරුන් විවිධ අදහස් පළ කරන්න පුළුවන්. නමුත් මම හිතන්නේ අත්දැකීම් තමයි විශාලම දේ, වටිනම දේ. ඒ අත්දැකීම් තුලින් ඔබතුමා මේ කතාව කියන්නේ. මමත් ඒකයි මම මුලදිත් ඔබට කිව්වේ. මේ කතන්දර අපේ සමාජයේ බොහෝ දෙනෙක් දැනගත යුතුයි. ඒ නිසාම තමයි එහි වටිනාකම නිසාම මම ඔබතුමාට ආරාධනා කළේ වැඩසටහනට ඇවිල්ලා අපි මේ ප්‍රේක්ෂකයන්වත් දැනුවත් කරමු මේ කතාව ගැන කියලා. ඔබතුමන්ගේ අපි මම හිතන්නේ මම පහුගිය කාලේ ඔබතුමන් කරපු වැඩසටහන් වලට බොහෝ අය මම හිතන්නේ බොහෝ විදිහට මේ නීතිය සම්බන්ධයෙන් දැනුම ලබා ගත්තා සහ මේ කරුණු වලින් වුණ ආදර්ශයක් ගත්තා කියලා කමෙන්ට් කරලා තිබුණා. මේ ඔබතුමාගේ මේ අදහස ගැනත් මම හිතන්නේ ඔබට විවිධ මත පළ කරන්න එහෙම නැත්නම් මේ සම්බන්ධයෙන් දැනුවත්භාවයක් ලබා ගන්න ඉඩකඩ විවෘතව තියෙනවා. බොහොම ස්තුතියි ඔබතුමන්ගේ ඉතාමත් වටිනා කාලය මේ ගැන කතා කරන්න අද දවසේ කැප කළාට මම දන්නවා ඔබතුමා බොහොම කාර්යබහුල ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙක් විදිහට බොහොම ස්තුතියි අද සහභාගී වුණාට. බොහොම ස්තුතියි ආරාධනා කරාට බොහොම ස්තුතියි. අපේ රටේ අපරාධ නීති ශාස්ත්‍රයට අදාළ තවත් මෙවැනිම විස්තර දැනගන්න මෙවැනිම අපරාධ නඩු ගැන දැනගන්න අමතක කරන්න එපා. සබ්ස්ක්‍රයිබ් කරන්න තිලිනි පෙරේරා YouTube නාලිකාව.